සුබ දවසක්. ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට තවමත් Fiverr වලින් එක order එකක්වත් ගන්න බැරි වුණාද? එහෙනම් මෙන්න මේ අද වීඩියෝ එක ඔයාටමයි. මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන් ඔයාට order එකක් ලැබෙයි. හැබැයි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන් බලා ගන්න subscribe button එක ළඟ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි එක තමයි ඔයා gig එකක් දාන්න ඕනෙවට gig එකක් දාන්නේ නැතුව ඔයා බලන්න ඕනේ ඔයාට මොනවද තියෙන හැකියාවන් කියලා. සමහර විට ඔයා දන්නෙත් නැතුව ඇති ඔයාට මොන වගේ හැකියාවන්ද තියෙන්නේ කියලා. ඒකට ඔයා පොඩි වෙලාවක් අරගෙන මේ කැටගරිස් වලින් එකින් එක බලන්න ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. පුළුවන් පොඩි හරි දෙයක් තියෙනවා නම් ඒ දේ මුලින් හරියට හොඳට ඉගෙන ගන්න. කිසි දෙයක් හොඳට හරියට ඉගෙන ගන්නේ නැතුව කරන්න යන්න එපා. ප්‍රශ්නයක් ආවොත් මුහුණ දෙන්න අපහසුයි. ඉතින් gig එකක් දාන්න කලින් බලන්න ඕනේ අනිත් දේ තමයි ඔයා දාන්න යන gig එක දාලා තියෙන sellers-ලා කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා. උදාහරණයකට ඔයාට logo design කරන්න පුළුවන්. ඉතින් ඔයා logo category එකට ගියොත් මේ බලන්න 1,90,000කට වැඩි gigs ප්‍රමාණයක් logo design සම්බන්ධව දාලා තියෙනවා. ඉතින් මේ වගේ තරඟකාරීත්වයේ වැඩි category එකක gig එකක් දාලා sell එකක් කරනවා කියන්නේ ටිකක් අපහසු වැඩක්. ඉතින් බලන්න මේ text animation කියන category එක. මේ category එකේ gigs තියෙන 1,200ක් විතර. ඉතින් logo design category එකක 1,90,000කින් විතර job එකක් ගන්නවට වඩා ලේසියෙන් 1,200ක gigs ප්‍රමාණයක් තියෙන text animation category එකේ job එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ competition එක අඩු categories තෝරගෙන gig එකක් දාන්න. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් text animation කොච්චර අමාරු වැඩක්ද කියලා. කොහොමද ඒක කරන්න කියලා නෑ. එහෙම නැහැ. YouTube එකේ පොඩ්ඩක් search කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් text animation කොච්චර ලේසි වැඩක්ද කියලා. ඊළඟ එක තමයි ඔයා gig එකක් දාන්න කලින් ඔයාගේ service එකට අදාළ වෙන sellers-ලා දාලා තියෙන gigs ඇතුළට ගිහින් බලන්න. ඒ gig images කොහොමද දාලා තියෙන්නේ? gig image එකට මොන වගේ දේවල්ද use කරලා තියෙන්නේ කියලා. උදාහරණයකට ඔයා කරන්නේ ෆොටෝ රීටචින් නම් ඔයා බලන්න මොන වගේ ඉමේජස් යූස් කරලාද තියෙන්නේ. ඉමේජස් වලට දාලා තියෙන ඩීටේල්ස් මොනවද කියලා. ඒ වගේම එක gig එකට ඉමේජස් 3ක් දාන්න පුළුවන්. ඔයා එක ඉමේජ් එකක් විතරක් දාන්නේ නැතු ඉමේජස් 3ක් දාලා අප්ලෝඩ් කරන්න. ඒ වගේම වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඔයා gig එකට දාන ඉමේජ් එකේ වීඩියෝස් ඔයාගේම නිර්මාණ වලින් යොදා ගන්න ඕනේ. කිසි විටකත් වෙන කාගේවත් ඒවා ඔයාගේ gig එකට දාන්න යන්න එපා. ඊළඟ එක තමයි gig title. මේ වගේ දේවල් නම් නිකන් හිතට එනවට දාන්න එපා. මුලින්ම ඔයා publish කරන්න හිතාගෙන ඉන්න service එක search කරලා ඊට අදාළ gigs open කරගන්න. උදාහරණයකට මම text animation කියන category එකට යනවා. ගිහින් මෙතන තියෙන මුල්ම ටික දෙනාගේ අඩුම 10 දෙනෙක්ගේවත් title copy කරලා Word document එකට දාගන්න. දැන් මේ ටයිටල් වල තියෙන සමානකම් වෙන වෙනම නෝට් කරගන්න. උදාහරණයකට මේ ටයිටල් වල නම් ඇනිමේෂන්, ටෙක්ස්ට්, වීඩියෝ, ටයිපෝග්‍රැෆි වගේ දේවල්. ඉතින් ඔයාගේ ටයිටල් එක හදාගන්නකොට මේ පොදු දේවල් අනිවාර්යයෙන්ම ඇඩ් කරගන්න ඕනේ. එහෙම නැතිව ඔයාට හිතට එන හොඳයි වගේ කියලා හිතන ටයිටල් නම් දාන්න එපා. ඊළඟ එක තමයි කිසිම ටයිටල් එකක් කොපි කරන්න එපා. ඔයාලගේම ටයිටල් එකක් දාගන්න. ටයිටල් එක වගේම තමයි ඩිස්ක්‍රිප්ෂන් එක. ඔයා හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන්න. හැබැයි වෙන කෙනෙකුගේ එකක් කොපි කරලා නම් දාන්න එපා. ටයිටල් එකක් හදාගත්ත විදිහටම සර්ච් ලිස්ට් එකේ මුල්ම 10 දෙනාගේ gig ඩිස්ක්‍රිප්ෂන්ස් ඕපන් කරගෙන බලන්න. ඕපන් කරගෙන මේ 10 දෙනාගේ ඩිස්ක්‍රිප්ෂන් 10ම හොඳට බලන්න. බලන්නේ ඩිස්ක්‍රිප්ෂන් 10 තියෙන සමානකම්. ඒවා වෙනම නෝට් කරගන්න. නෝට් කරගෙන ඒ සමානකම් අනිවාර්යෙන්ම ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරගන්න ඕනේ. gig එකක් පබ්ලිෂ් කරන්න විනාඩියෙන් දෙකකින් නම් බැහැ. මොකද ඔයා අලුත් කෙනෙක්. පොඩි වෙලාවක් කැප කරලා තමයි ඒක කරන්න ඕනේ. හැබැයි ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න කෙලින්ම ChatGPT වගේ සයිට් එකක් යූස් කරන්න යන්න එපා. ඒ කියන්නේ උදාහරණයකට ඔයාට පබ්ලිෂ් කරන්න අවශ්‍ය සර්විස් එක කෙලින්ම දීලා
මට 5 එකට ගිග් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න කියලා කෙලින්ම හදන්න එපා. එහෙම කළොත් මුල් පිටුවල ගිග්ස් වල තියෙන කීවර්ඩ් මගේ අරින්න පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕනේ ඔයා අවශ්‍ය කීවර්ඩ් ටික මං කලින් කියලා දුන්න විදිහට සමානකම් අරගෙන ඒවා යොදාගෙන chat GPT එකෙන් හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් ලබා ගන්න විතරයි. එහෙම නැතුව කෙලින්ම chat GPT එක යූස් කරන්න නම් යන්න එපා. ඊළඟ එක තමයි keywords. මෙතනදී කියලත් වෙනසක් නැහැ. කලින් විදිහම තමයි. මුල්ම 10 දෙනාගේ පමණ keywords copy කරලා Word document එකට දාගෙන ඉන්න. ඔයාලට keywords නැත්නම් tags දාන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 5යි. ඉතනවා මුල්ම 10 දෙනාගේ keyword මේ විදිහට copy කරගෙන සමාන වගේම වැඩිපුරම යොදාගෙන තියෙන keyword මොනවද කියලා බැලුවොත් ලේසියෙන්ම keyword 5ක් හොයාගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දෙයක් තමයි packages. මම photo retouching වල මෙන්න මේ gig එක ඇතුළට යනවා. ඉතින් gig image එක දැකපු ගමන් මේ seller කරන්නේ මොන වගේ service එකක්ද කියලා බලන කෙනාට idea එකක් එනවා. බලන්න මේ seller එයාගේ packages දිහා. බේසික් පැකේජ් එකේදී එක ඉමේජ් එකයි එඩිට් කරන්නේ. $5ක් ගන්නවා. ඒ වගේ ඒ සඳහා source file එකක් ලබා දීමක් සිදු කරන්නේ නැහැ වගේ ඒ ඉමේජ් commercial use කිරීමටත් හැකියාවක් නැහැ. ඊළඟ standard පැකේජ් එකේදී ඉමේජ් 5කට $20ක් ගන්නවා. images commercial use කරන්න පුළුවන් නම් source file එකක් ලබා දීමක් සිදු කරන්නේ නැහැ. ඊළඟට ප්‍රීමියම් පැකේජ් එකේදී ඉමේජස් 15කට $55ක් ගන්නවා. මෙතනදී ආගේ පැකේජ් එකට අදාළ සියලුම දේවල් දෙනවා. හැබැයි ඒ දේ ඔයාලා කරන්න නම් එපා. මේ විදිහට දෙන දේවල් පැකේජ් එකෙන් පැකේජ් එකට වෙනස් කරන්න යන්න එපා. ඔයාලට පුළුවන් හැම දෙයක්ම ඔයා දෙන්න ඕනේ. මොකද ඔයා හොඳ ෆොටෝ එඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔයාට තාම එක ඕඩර් එකක් ඇවිල්ලත් නැහැ. පොඩ්ඩක් හිතන්න ඔයාගේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකට ඔයාට ඕන වෙනවා ෆොටෝස් ගන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එතකොට ඔයාලා කොහොමද හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයාගන්නේ? මුලින්ම කරන්නේ දන්න කියන අයගෙන් අහනවා. හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගැන. ඊට පස්සේ එයා කරපු වැඩ ගැන බලනවා. එහෙම නැත්නම් කිසිම ෂූට් එකක් කරලා නැති කෙනෙක් ළඟට යනවද? නෑ. ඔයා කවදාවත් එහෙම යන්නේ නැහැ. ඔයා යන්නේ පොඩි විස්තරයක් හරි දන්න කෙනෙක් ළඟට. අන්න ඒ වගේ තමයි 5 එක. ඔයා gig එක දාන්න හිතන්න ඕනේ seller කෙනෙක් විදිහට නෙවෙයි. ඔයා හිතන්න ඕනේ buyer කෙනෙක් විදිහට. උදාහරණයකට මං කලින් කීව සිද්ධියම ගන්න. අලුත් කිසිම වැඩක් කලින් කරලා නැති ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගෙන් ඔයා වැඩක් ගන්නව නම් ගන්න වෙන අය නොදෙන දේවල් එයා දුන්නොත් පමණයි නේද? ඒ කියන්නේ වෙන කෙනෙක් ඇල්බම් එකක් හදන්න ලක්ෂයක් ගන්නවා. හැබැයි මේ අලුත් කෙනා ගන්න 75000යි. වෙන කෙනෙක් දෙනවා නම් අඟල් 6-8 ෆොටෝ එකයි දෙන්නේ. මේ අලුත් කෙනා අඟල් 6-8 ෆොටෝස් 3ක් දෙනවා. අන්න ඒ වගේ අලුත් කෙනෙක් ළඟට යනවා නම් ඔයා යන්නේ වැඩි වාසියක් තියෙනවා නම් විතරයි. ඉතින් ඒ සිද්ධාන්තයම තමයි 5 වලටත්. ඔයාගේ account එක build up කරගන්නක බය කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයට වඩා දේවල් ඔයාට දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට කාලයක් ගියාට පස්සේ account එක build up වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ talent එකේ විදිහට package වෙනස් කරගන්න. ඊළඟට prices දානකොටත් ඒ විදිහම තමයි. ඔයා $5න් පටන් ගන්න. basic එක 5ට දෙන්න. standard එක 10ට වගේම premium එක 15ට දෙන්න. උදාහරණයකට මේ සෙලර්ම ගන්න basic package එක $5යි. ඔයා $5ට මේ සියලුම දේවල් දෙනවා. ඊට අමතරව images 4ක් හදලා දෙනවා. ඊළඟට standard package එක $10යි. මේ දෙන දේවල් ඒ විදිහටම දෙනවා. image ගාන වැඩි කරනවා 10 දක්වා. මොකද $5ක් දීලා basic package දෙකක් ගන්නවට වඩා ලාභයි standard package එකක් ගන්න එක. ඉතින් ඒ වගේම තමයි premium package එකත්. බේසික් සහ ස්ටෑන්ඩඩ් යන පැකේජස් දෙකම ගන්නවට වඩා වාසි වෙන විදිහට ප්‍රීමියම් පැකේජ් එක දෙන්න ඕනේ. මේ උදාහරණ විදිහට නම් මේ සියලු දේවල් දීලා ඉමේජස් 20ක් හදලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් තමයි Tamanට ජොබ්ස් ලබා ගන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවනේ මුලින් කොහොමත් අමාරුයි. ටික ටික ඉස්සරහට යනකොට තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි buyer request. buyer request ඔයාට දවසට ලැබෙන ප්‍රමාණය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. සමහර අය කියනවා මං කොච්චර buyer request දැම්මත් මට order set වෙන්නේ නැහැ කියලා. ඔයා buyer request දානවා නම් පුළුවන් තරම් මුල් 10 දෙනා අතරට දාන්න බලන්න.
නැත්නම් රික්වෙස්ට් 50ක් 100ක් ගියාට පස්සේ දැම්මට වැඩක් නැහැ. අන්තිම එක තමයි ඔය මොන දේවල් තිබුණත් වැඩක් නැහැ ඕඩර් එකක් ලැබුණහම හරියට කරන්න නැත්නම්. ඔයාගේ වැඩේ පුළුවන් උපරිමයෙන් හොඳට කරන්න. මොකද ඔයා බය සතුටු වෙන විදිහට වැඩේ කරලා දුන්නොත් ඔයාට හොඳ රිවිව්ස් ගන්න පුළුවන්. ඒ රිවිව්ස් වලින් තමයි ඔයාගේ account එක build up වෙන්නේ. ඉතින් ඔන්න මම අද කතා කළේ ඕඩර් එකක් ලබා ගන්න gig එක දානකොට මොන වගේ දේවල්ද වැදගත් වෙන්නේ කියන එක. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.